අපි ඉතින් කේලම් කියන්නේ නැහැනු. ඕව ඉතින් මේ කනෙන් අහලා ඉවර මේ කනෙන් පිට දාන්න. සිරියා මක්කයි බං උඹ ඔය මැරහන් දැව කරන්නේ? වත්ත කූරුගක සත්තුත් ඇති. මම මේ පන්සලට යන්න බා. ලේලි නං අන්න ගියා. මල් ටිකක් අරගෙන කලින්ම යවුවා. මම යනෝ ඩිංගක් පරක්කු වෙලා. මම මේ උඹලා හම්බ වෙනකම්ම තමයි හිටියේ. උඹලා ඉතින් දැන් ලලිතලත් එක්ක හරි කිරිපැණී වගේ නු ඉන්නේ. ඕකි මාත් එක්ක හිටියෙත් ඔහොම තමයි. කිරිපැණී වගේ හැමදේම කරගෙන බුදුවම්මේ මම නැතුවම බෑ. දැන් මේ රඟේ තියෙන්නේ. මක්කයි යාළු වෙලා ඉන්න කාලේ. කොයි වෙලේත් වෑංජන හට්ටිය උත්සගෙන අපේ ගෙදර. ලලිත උඹත් එක්ක මං ගැන දුඩනමයි. මම මේ උඹේ හොඳට කියන්නේ. ඔය ලලිතත් එක්ක වැඩි බජනේ තියාගන්න එපා. ආශ්‍රය කරනකොට පරිස්සමෙ. ඕකුම් මහ නයි වගේ ඈයෝ. සිරියට කියන්නේ ඔය මගේ නම් ඉරිසියාවල් අරෝමේව නැහැනු. කේලම් කියන්නේවත් ඔය ලලිත මගේ ගැන කියපු විස්තර තියෙනවනු. මං කියන්නේ නෑ ඕව කාටවත්. අපිට වැඩක් නෑ ඕව. ඔය දූ වර කොල්ලෙක් එක්ක මේ ලලිතගේ දූ කොල්ලෙක් එක්ක අර යාළු වෙලා හුටපටයක් තිබුණා. මං ඕව කියන්නේ නෑනේ කාටවත්. අර කඩේ මුදලාලියා ඔය ලලිතයි මේ කෙල්ලගේ ගැන ඇහුවනේ. ඔය කොළු හුටපටේ ගැන. අන්න ඒ වෙලාවේ නම් මං මේ ඔක්කොම විස්තරේ මුදලාලියට කිව්වා. තා දෙතුන් දෙනෙකුට කිව්වා. ඒ අරෙන්න මං කාටවත් කිව්වේ නෑ. අපිට වැඩක් නෑනේ බං ඕව ඉතින්. හොඳින් ඉන්න කාලේ එකයි නැති වෙනකොට එකයි. ඕව අපි කියන්නේ නෑනේ. මන් නොකිව්වට ඉතින් උඹලගේ ගැන සෑහෙන්න වැරදි කිව්වා ලලිතා. උඹලා ඉතින් කිව්වට ඕව පිළිගන්නේ නැහැනු. අනේ ඉතින් අපිට මක්කටේ ඕව. මං යනෝ මේ පූජාව පටන් ගන්න ඇත්තේ. මෙතනම පරක්කු. මං යනෝ બોලේ එහෙනම් හොඳේ. උඹ එහෙනම් රැ වෙන කලින් ඵලයන්ක බෙදර. ඔවයි සත්තු සර්පය වැඩ.